හරි දැන් සිසිපාස් සෙෆ්ටි බේබ් එකේ මැස් ප්‍රශ්න ටික දැන් අපි බලමු. මේකෙදි ගොඩක් ප්‍රශ්න අමාරුයි කියලා ගොඩක් අය කියලා තිබ්බේ අර තියරිය දන්නේ නැහැ කියලා හිතලා ගොඩක් ප්‍රශ්න මගහැරලා තිබ්බා. හරි මේක MCQ බේබ් එකන්නේ. එතකොට මෙතන ගොඩක් තියරි දැනුමට වඩා අර ටයිම් එකත් එක්ක අපි ට්‍රිකි විදිහට උත්තරයක් දෙන්න තමයි try කරන්න ඕනේ. හරි අපි යම් ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්න කියන්නේ මැත්ස් වල පළවෙනි ප්‍රශ්නේ පේපර් එකේ තියෙන 19 වෙනි ප්‍රශ්නේ. හරි මේක කියලා තියෙන්නේ ඍජු කම්බියක් එක් කෙළවරක් තිරස් පොළවට ලම්බකව සවි කර ඇති. හරි දැන් මේ ගානක් කියවන් යද්දි හිතේ මෙවෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් රූපයක් අඳ ගන්න ඕනේ. හරි ඍජු කම්බියක් එක් කෙළවරක් තිරස් පොළවට ලම්බකව සවි කර ඇති. මේ සෙන්ටිමීටර් 63ක් උස දණ්ඩක මුදුනට සම්බන්ධ කර ඇති අතර. හරි තිරස් පොළවක් තියෙනවා කියනවා. ඒකට ලම්බකව තියෙනවලු දණ්ඩක්. ඒක සෙන්ටිමීටර් 63ක් උසයිලු. හරි මේ විදිහට දත්ත ලකුණු කරන් කියනවා මේක නම් ඊසි. මුදුනට සම්බන්ධ කර ඇති අතර ඒ අනෙක් කෙළවර පොළවට ගැටගස ඇත. කම්බියේ දිග සෙන්ටිමීටර් 65 කියලා. මෙන්න මේ මුදුනේ ඉඳලා පොළවට ගැට ගහලා තියෙන කම්බියක්. හරි ඒ කම්බියේ දිග සෙන්ටිමීටර් 65යි කියලා කියන්නේ. හරි මේක ලම්බකයි කියනවා. කම්බියේ පහළ කෙළවර මෙන්න කම්බියේ පහළ කෙළවර සිට දණ්ඩේ පහළ කෙළවරට ඇති දුර. හරි මේක සරලයිනේ පයිතගොරස්නේ කියන්නේ. රයිට් එතකොට පයිතගොරස් දාමු මේකට. මම ගන්නම් මෙන්න මේ දණ්ඩ ඇති පාද x කියලා. උත්තර අපිට උත්තරයක් එනවා. උත්තර ගන්න පුළුවන් x වර්ගය දන 63 වර්ගය සමානයි 65 වර්ගය කියලා. උත්තර x වර්ගය මේ පැත්ත අනි කරගත්තාම 65 වර්ගය රින 63 වර්ගය. මේක ලේසියෙන් කැල්ලේ ගොන්නේ මේක වර්ග දෙක අතරකින් සුළු කරන්න පුළුවන්. 65 රින 63 65 ධන 63. right එතකොට 65න් 63 කරනවාම 2යි 65 63 එකතු වුණාම 128යි. හරි එතකොට 128 වරක් දෙක කියන්නේ 256යි x වර්ගය. ඊට පස්සේ 256 ගෙන් 225 නම් 15යි 256 කියන්නේ 16යි. හරි එතකොට x වලට උත්තර ගන්න පුළුවන් 256 වර්ගමූලය. ඒ කියන්නේ 16. දැන් මේ වගේ තැනක අර ධන හොරින 16 ඒක අදාළ නැහැ. දිගක්නේ. දිගක් නෙමෙයි මොනවා වුණත් අර මේකේ උත්තරයක් නැහැ. ඒත් මේ 16ක් කියලා ගත්තා නම් වැඩේ කොට. හරි. ඊට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 16යි. හරි. අපි යන දෙවෙනි ප්‍රශ්නට. හරි ඒක කියන්නේ රූපයේ x ලෙස සලකුණු හරි මෙන්න මේ x කියන්නේ මේ බාහිර කෝණයක්නේ. ඒ කෝණය රේඩියන් වලින් කොපමණද කියලා අහන්නේ. හරි. අපි දැන් දෙයක් තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180යි නේ. ඒතර මෙතන 10යි මෙතන 20යි කියන්නේ 30යි. 180 තව 150ක් මදි. හරි. ඒතර මේ කෝණය 150යි. ඒ වගේම ලක්ෂයක් වටා. කියන්නේ මෙන්න මේ ලක්ෂය වටා කෝණය 360යි නේ. ඒතර මෙතන 150ක් ගියපුවාම 360න් 150ක් ගියපුවාම අපිට එනවා 210ක්. ඒ කියන්නේ x වල උත්තරේ 210යි. හැබැයි මෙයාලා හොයන්න කියලා තියෙන්නේ ඒක රේඩියන් වලින්. ඊට පස්සේ අපි මේක රේඩියන් කරගන්න ඕනේ. හරි. අපි දන්නේ එච්චරයි. අංශක 180ක් කියන්නේ රේඩියන් 5 කියලා දානවා. එහෙනම් අංශක එකක් කියන්නේ 5 බෙදීම 180ක්. හරි. එතකොට අංශක එකක් කියන්නේ 5 බෙදීම 180ක් නම් අපිට 210ක් හොයාගන්න ඕනේ. හරි. බිංදුව බිංදුව කැපෙනවා. 18 3 ගත්තොත් 6යි. 21ට 3 ගත්තොත් 7යි. 7යි 5යට 6යි. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. හරි 7යි 5යට 6යි. හරි. ඊළඟට යමු 23 වෙනි ගානට. right 23 වෙනි ගාන කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවසක මහලක ගෙබීම සඳහා රූපේ පෙන්වා ඇති පරිදි පිඹුරු පුතක් සකසගෙන ප්ලෑන් එක හදලා දිනවලු. ගෙබීමෙහි අඳුරු පෙදෙසින් සම්පූර්ණයෙන්ම ටයිල් කළ යුතු පෙදෙස නිරූපණය වෙනවලු. අඳුරු කළ පෙදෙස ටයිල් කිරීමට අවශ්‍ය 20යි 20 සෙන්ටිමීටර් 4 ටයිල් කරන කොපමණද කියලා අහන්නේ. හරි. දැන් මෙතන තියෙන්නේ මේ ලොකු ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒ ඍජු කෝණාශ්‍රයෙන් මෙන්න මේ පොඩි ඍජු කෝණාශ්‍ර කැලලක ටයිල් අල්ලන ඒක ටික අල්ලනවා කියලා කියන්නේ. හරි. එතකොට අපි මුලින්ම මේ ලොකු ඍජු කෝණාශ්‍ර කොටස වර්ගඵලය අරගෙන ඊට පස්සේ මේ පොඩි එකේ වර්ගඵලය අරගෙන අඩු කරා නම් ටයිල් අල්ලන කොටසේ වර්ගඵලය එනවා. ටයිල් කඩ ගන්න නෙමෙයි වර්ගඵලය එනවා. හරි. එතකොට මේ ලොකු ඍජු කෝණාශ්‍ර ගත්තොත් ඒකේ දිග 10යි කියලා දීලා තියෙනවා. පළල 7යි කියලා දීලා තියෙනවා. පොඩි එකේ ගත්තොත් එහෙම දිග හොව පළල 2යි ඉතුරු එක 14යි කියලා දීලා තියෙනවා. එතකොට මේක එනවා 10 වරක් 7 70ක් වර්ග මීටර වලින් එන්නේ. මෙතන දෙවරක් 4 8යි වර්ග මීටර කියලා එනවා. එතකොට අඳුරු කර කොටස මෙන්න මේ කොටසේ වර්ගඵලය ගත්තොත් එහෙම 70න් 8 කඩු කරපුවාම 62යි වර්ග මීටර කියලා එනවා. හරි. ඊට පස්සේ 20යි 20 ටයිල් කට අල්ලනවා කියලා කියන්නේ. එතකොට 20යි 20 ටයිල් කට මෙහෙම ගත්තොත් 20 සෙන්ටිමීටර 20 සෙන්ටිමීටර නම් මේකේ වර්ගඵලය වෙනවා 20 වැඩි කිරීම 20 ඒ කියන්නේ 400යි වර්ග සෙන්ටිමීටර. හැබැයි මේක අපි හෙව්වේ වර්ග මීටර වලින් හින්දා මේකත් වර්ග මීටර වලින් තියාගමු. 400යි වර්ග සෙන්ටිමීටර වර්ග මීටර ගන්න 10 වෙන 4ෙන් ගුණ කරනවා. හරි. ඊට පස්සේ සම්පූර්ණ වර්ගඵලය වර්ග මීටර 62යිලු 400 වැඩි කිරීම 10 ට 4ක් වර්ග මීටර ටයිල් කට
ඒක වර්ග මීටර කරන ටයිල් එකට අල්ලනවලු. එහෙනම් මේක හොයාගන්න අපි 62 වර්ග මීටර 400 ගුණ කිරීම 10^4ක් වර්ග මීටර වලින් බෙදුවා නම් හරි. වර්ග මීටර වලට වර්ග මීටර කැපිලා යනවා. ඊට පස්සේ 10^4 උඩට යද්දි 10^4ක් එනවා. එතකොට 62යි 10^4ක් කියන්නේ බිංදුව 4ක් නේ. 4 බෙදීම 400. එතකොට බිංදුව දෙකට බිංදුවක් කපන්න පුළුවන්. 6300 බෙදීම 4. 6200 බෙදීම 4. එතකොට දෙකෙන් බෙදුවොත් 2යි 3යි 100යි 3100 දෙකෙන් බෙදුවොත් 1550 කියලා එනවා. හරි. බලමු උත්තර දෙනවා කියලා. හරි. 1550 කියලා උත්තර දෙනවා. රයිට්. ඊළඟට යමු 21 කරා 22 වෙනි ගානට යමු. රයිට්. පිහිනුම් තටාකයක දිග මීටර 8ක්ලු. හරි. පිහිනුම් තටාකයක කියන ස්විමින් pool එකක් නැවිලා පේන්න ඕනේ. හරි. මෙන්න දැන් මේක මේ වගේ ස්විමින් pool එකක් තියෙන. හරි. බලන්න. පිහිනුම් තටාකයක දිග මීටර 8ක්ලු. හරි. දිග මීටර 8ක්ලු. පළල මීටර 6ක්ලු. පළල මීටර 6ක්ලු. ගැඹුර 1.5ක්ලු. 1.5ක් වේද. හරි. තටාකයේ පින්තර කිරීමට අවශ්‍ය ජල ප්‍රතිරෝධී තින්තවල මිල වර්ග මීටරයට රුපියල් 120ක් කියලා කියනවා. හරි. මුලින්ම බලන්නකෝ දැන් මේ ජල ප්‍රතිරෝධී තින්ත ගාන්නේ. හරි. ජල ප්‍රතිරෝධී තින්ත සාමාන්‍යයෙන් මේ පිටත පෘෂ්ඨවල ජල ප්‍රතිරෝධී තින්ත ගාලා වැඩක් නැහැ. හරි. එතකොට මෙන්න මේක ඇතුලේ තියෙන මෙන්න මේ පෘෂ්ඨවල තමයි මේකේ ඇතුල්පත්. හරි. මේ තින්ත ගන්න ඕනේ. ඒතර අඩියේ ඒ ටික තමයි ගන්න ඕනේ. හරි. එතකොට ඒකේ වර්ග මීටරයට මෙච්චර නම් අභ්‍යන්තර පෘෂ්ඨ පින්තර කිරීමට තින්ත සඳහා වෑයම් මුදල අහලා තියෙනවා. හරි. එතකොට අපි මුලින්ම මේකේ තින්ත ගන්න පෘෂ්ඨ වර්ග වල හොයාගන්න ඕනේ. හරි. එතකොට අපි මුලින්ම හොයාගත්තොත් මෙන්න මේ අඩිය මෙතන 6යි 8යිනේ. එතකොට අඩියට එනවා 48ක්. හරි. වර්ග මීටර 48ක් එනවා. ඊට පස්සේ මෙන්න මේ කැල්ල. හරි. මෙන්න මේ කැල්ල ගත්තොත් තියෙන මේ කැල්ල දෙකක් තියෙනවා. එතකොට 8යි 1.5යි 8 වැඩි කිරීම 1.5යි ඒ කැලේ දෙකක් තියෙනවානේ. ඒතර 1.5 දෙයක් 3යි 3 අරකට 24යි. හරි. එතකොට අඩියක් ගත්තා මේ දෙයක් ගත්තා දැන් මේ මෙන්න මේ දෙක තියෙන්නේ. හරි. එතකොට මේක 6යි 1.5යි ඒ වගේ දෙකක් තියෙනවා. 6 වැඩි කිරීම 1.5 දෙයක් කියන 3යිනේ. එතකොට 18ක් එනවා. 18ක් එනවා. එතකොට මේ ටික එකතු කරා නම් අපිට මුළු පෘෂ්ඨ වර්ගවල එනවා. 8යි 4යි 12යි 8යි 20.0යි දෙයක් විතර 2යි 3යි 3යි 2යි 5යි 5යි 4යි 90. වර්ග මීටර 90ක් එනවා. හරි. මේකේ මෙයාලා කියලා තියෙනවා වර්ග මීටරයකට රුපියල් 120ක් කියලා. එහෙනම් 90කට කොච්චරද කියලා බලමු. 120 ගුණ කිරීම 90 බිංදුවයි 9 18න් 8 එකක් ඉතුරුයි 9 10 10800ක් රුපියල් 10800ක් උත්තරේ එනවා. රයිට්. ඊළඟට බලමු 23 වෙනි ගාන. හරි. පතුලේ අරය 0.5 මීටර හා උස 1.2 වන කේතුවක් හැඩති. හරි. කේතුවක් හැඩති අයිස් මූර්තියක් මිනිත්තුවට මෙන්න මෙච්චර ශීඝ්‍රතාවයකින් දිය වෙනවා කියලා කියනවා. මූර්තිය සම්පූර්ණයෙන් දිය වෙන පැය කීයක්? පැය තමයි යන්නේ. මෙතන ශීඝ්‍රතාවය දින මිනිත්තු වලින් පැය කීයක් ගත වෙනවද කියලා අහන්නේ. ෆයිට ආසන්න 3 විදිහට ගන්න කියලා තමයි කියන්නේ. හරි. මේ වගේ ෆයිට ආසන්න අගයක් ගන්න කියලා තිබ්බොත් අපි දන්නා ගියක් 722වත් 3.14වත් ඒවා දාලා හරියන්නේ නැහැ. මේකගේ තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ සුළු වෙන ගියක් තමයි දීලා තියෙන්නේ. රයිට්. කේතුවක් නේ කියලා තියෙන්නේ. හරි. කේතුවක් හැට දිගක් තියෙනවා. හරි. කේතුවේ ආරය දීලා තියෙනවා 0.5යි. හරි. ඒ කියන්නේ භාගය මීටරනේ. ඊට පස්සේ උස දීලා තියෙනවා 1.2ක්. 1.2 මීටර දීලා තියෙනවා. ශීඝ්‍රතාවය පැත්තකින් තියෙන මුලින් පරිමාව හොයාගනිමු. හරි. කේතුවක පරිමාව හොයන්නේ 3න් 1යි 5r වර්ගයේනේ. දැන් මේකේ 5 වෙනකොට 3 කියලා ගන්න කියලා තියෙනවා. අරය භාගය වැඩි කිරීම භාගය h වෙනකොට දැන් 1.2 කියන එක 12 බෙදීම 10 කියලා ලිය ගන්න සුළු කිරීම ලෙස වෙනවා. 3ට 3 කැපෙනවා. 2 වරක් 2 4යි 12ට 4 ඒවා 3යි. හරි. එතකොට මෙතන එනවා 3 බෙදීම 10ක් නේ. 3 බෙදීම 10ක් එනවා. මොනවද ඝන මීටර පරිමාවක් එනවා. දැන් බලමු ශීඝ්‍රතාවය. දිය වෙනවා කියලා කියන්නේ. හරි. මිනිත්තුවට 1 මිනිත්තුවකට දිය වෙනවා කියලා තියෙනවා 0.02ක් ඝන මීටර. එහෙනම් මිනිත්තුවකට මෙච්චරක් දිය වෙනවා කියන්නේ පැයකට මිනිත්තු 60ක් තියෙනවානේ. පැයකට මේ හොයන්න මේක 60න් ගුණ කරනවා. හරි. එතකොට මේ බිඳුව ගත්ත මෙතෙන් පයින්නවා. 0.02 ගුණ කිරීම 6 6 12 එකක් ඉතුරුයි. හරි. 0.12ක් තමයි මේකේ ශීඝ්‍රතාවය දැන් එන්නේ. හරි. එතකොට 0.3ක් දිය වෙන්න කොච්චර ලා යනවද කියලා බලන්න ඕනේ. එතකොට 0.3 බෙදන්න ඕනේ. ශීඝ්‍රතාවය 0.12ක් කියලා ආවේ. හරි. එතකොට මේක සුළු කරගන්න දෙපැත්තම 100න් ගුණ කරමු යට දෙකම. එතකොට මේක එනවා 300ක්. යට එනවා 12ක්. හරි. 312න් බෙදපුවාම 2.5ක් එන්නේ. හරි. එතකොට බලමු උත්තර තියනවද කියලා. හරි. 2.5 කොයි 2.5. රයිට්. ඊළඟට අපි 24 වෙනි ප්‍රශ්නෙට. හරි. 24 වෙනි ප්‍රශ්නේ කියන්නේ දවසේ එක්තරා වේලාවකදී සිරස් කණුවක් හරි
සිරස් කණුවක් තිරස් පොළොව මත. ඒ කියන්නේ ඉදගංශ කණුවයි කියලා මේ කියන්නේ මීටර් 6ක් දිග සෙවණැල්ලක් සාද සාමාන්‍ය හේවණැල්ලක් හැදෙන්නේ එක්කෝ ඊට මේ පැත්තේ පායලා තියෙනවා ඊට අනිත් පැත්තේ පායලා තියෙනවා. එතකොට ඊට පායලා තියෙන පැත්තට විරුද්ධ පැත්තේ සෙවණැල්ල හටගන්නේ. ඒත් අපි හිතමු මෙන්න මෙතන කියලා. හරි. මෙන්න මේ සෙවණැල්ල කියලා මේක ගත්තොත් ඒක මීටර 6ක් කියලා දිගක් කියලා කියනවා. මේ විට සූර්ය කිරණ සහ පොළව අතර කෝණය. හරි සූර්ය කිරණ දැන් මෙහෙම ඇවිල්ලා හරි මෙතනින් දැන් හේවණැල්ල තියෙන අන්තිම අග්‍රය කියන්නේ මෙන්න මේ ඔස්සේ වැටෙන කිරණය. රයිට්. කෝණය අංශක 20ක් විතරනේ කියන්නේ. කිරණය සහ පොළව අතර කෝණය. හරි මෙන්න කිරණය. හරි පොළව අතර කෝණය කියන්නේ මෙන්න මේ කෝණයනේ. අංශක 20ක් කියලා කියන්නේ. කණුවේ උස මොනවද කියලා අහන්නේ. හරි. දැන් සරලයිනේ. කණුවේ උස අපි දාගමු h කියලා. x හරි ඕන එක. දැන් මේ තියෙන්නේ ඍජු කෝණ ත්‍රිකෝණයක්. දැන් මේකට h සහ 6 සම්බන්ධ කරලා ත්‍රිකෝණමිතික අනුපාතය දාගත්තා නම් වැඩේ උඩ. හරි. මේක sin 20යි cos 20යි දීලා තියෙනවා. හරි. එතකොට h කියන්නේ මේ කෝණයට සම්මුඛ පාදය. 6 කියන්නේ මේ කෝණයට බද්ධ පාදය. ඒ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සම්බන්ධ වෙන්නේ tan අනුපාතයෙන්. හරි. අපි ලියගමු. එතකොට h බෙදීම 6 සමානයි tan 20. දැන් tan 20 අපිට ඕනේ. මෙතන දීලා තියෙන sin 20 සහ cos 20 වගේ. අපි දන්නවා tan θ කියන්නේ tan ඕන මගයක් θ හෝ මල ගල ඕන දෙයක්. හරි. tan ඕන මගයක් sin එම කෝණය බෙදීම cos එම කෝණයට සමාන වෙනවා. හරි. මේක අපි ත්‍රිකෝණමිතිය කියන්නේ. පාඩම ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතිය පාඩම ඉගෙන ගන්න සරලම concept එකක්. හරි. හරි. එතකොට tan θ අපි ලියන්න පුළුවන් tan 20 කියන එක sin 20 බෙදීම cos 20 කියලා. හරි. එතකොට එනවා h බෙදීම 6ක්. දැන් මේවල දීලා තියෙනවා sin 20ට ගන්න කියලා දීලා තියෙනවා 0.34. 0.34 cos 20ට ගන්න කියලා දීලා තියෙනවා මෙතන sin 0.34 cos 20 0.1. 0.1. හරි. එතකොට h වල උත්තරේ එන්නේ 6 වැඩි කිරීම 0.34 බෙදීම 0.1. හරි. h සමානයි. හරි. උඩත් 100 ගුණ කරමු ඊට 100 ගුණ කරමු. එතකොට 6 වැඩි කිරීම 34 බෙදීම මේක කපන 10යි. එතකොට h සමානයි 6 33 ගුණ කරලා 10න් බෙදන්න තියෙනවා. හරි. right. එතකොට මෙතන එනවා 204ක් බෙදීම 10 කියන්නේ 20.4. හරි. බලමු උත්තරයක් තියෙනවද කියලා. 20.4. කොයි ප්‍රශ්නේ? හරි. මෙදී 20.4. හරි. ඊළඟට යන 25 සහ 26 හොඳ ප්‍රශ්න දෙක. හරි. මේක හරි කතා කරමු. මේක මොකක්ද? ඊළඟට අපි 25 සහ 26 ගණන් දෙක හදන්න යනවා. right. මේකෙදී විස්තරයක් දීලා තියෙනවා. ඒකෙදී අර t සමානයි බිඳුව කාලයේදී පන්දුවක් ගානත විහළට විසි කරයි. හරි. තප්පර t වලට පසුව පන්දුවට පොළොවේ සිට උස h මීටර මෙන්න මේ වගේ සමීකරණ දෙක තියෙනවා. හරි. සමානයි ඍණ 2යි t වර්ගය ධන 6t ධන 8 කියලා දීලා තියෙනවා. හරි. මේකෙදී අර බේසික් කන්සෙප්ට් එක ඔළුවේ තිබුණා මේ ගාන හදන එක එච්චර ලොකු ගේමක් නෙමෙයි. කියනකොට දැන් වස්තුවක් පරාවලී මාර්ගයක යද්දී අපි දන්නවනේ අර වස්තුව උපරිම උසට එළඹෙන්න මෙන්න මේ සම්පූර්ණ පියාසර කාලය අපි ගත්තොත් කැපිටල් T කියලා ඒ වගේ T බෙදීම දෙක කාලයකට තමයි ළඟා වෙන්නේ. ඒ වගේ ඉතින් අර දැන් බීමට එනවා කියන්නේ මෙන්න මේ උස h කියන එක බිඳුවක් වෙනවා. ඔන්න ඔය සරල තර්ක ටික තිබ්බනම් මේ ගන්න හදාගන්න එක ගොඩ දාගන්න එක එච්චර ලොකු ගේමයක් නෑ. හරි. මේක පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් වෙනවා නම් වෙන්නේ මේ සඳරු තලයක් කතාවක් දීලා තියෙන හින්දා. හරි. ඒක එච්චර ලොකුට හිතන්න නැතුව බලමු. සඳරු තලයක් කියන්නේ පොඩි අපි හිතමුකෝ ස්ලැබ් එකක් කියලා. අර ස්ලැබ් එකකින් ඉඳලා බෝලයක් ආනතෝ විසි කරනවා කියලා කියන්නේ. ආනතෝ විසි කරන කෝණයද මොකොත් දීලා නැහැ. එතන මේක කෝණය අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේක මේ වගේ මාර්ගයක ගිහිල්ලා හරි මේ සම මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ එතනින් පස්සේ ඒත් පරාවලී මාර්ගයක ආයෙත් බිමට පත් වෙන කතාවක් මෙතන වෙන්නේ. හරි. t සමාන බිඳුවේදී තමයි විසි කරන්න කියලා කියනවා. ඊට පස්සේ තප්පර t වලට පසුව r h දෙන ගන්න තියෙන්නේ. හරි. ඒ සමීකරණත් පොඩ්ඩක් පැත්තකින් ලියාගමු. h සමානයි ඍණ 2යි t වර්ගය ධන 6t ධන 8. හරි. පන්දුව ළඟාවන උපරිම උස මීටර වලින් හොයන්න කියලා කියන්නේ. හරි. එතකොට අපි දන්නේ දැන් මේ ලොකු මේ එන ලොකු කතාවක් මෙතන තිබ්බට අපිට මෙන්න මේ ළඟ පොඩි මේ ටික ගැන නේද අපි දන්නේ. ඒ කියන්නේ පරාවලි මාර්ගයක් ගත්තාම මේ ලොකු කතාවක් තිබ්බට මෙන්න මේ පරිසරේ මේ වපසරය තුන අපි ඒ ගන්න හදාගන්න දන්නේ. හරි. අපි එතකොට මෙන්න මේ කොටස විතර පොඩ්ඩක් සැලකිලිට ගමු. එතකොට පන්දුව මේ හරියදී කොහොමද මේ උපරිම උසකට ළඟා වෙන්න බෑනේ. ඒතර උපරිම උසම ළඟා ගන්න ඕනේ මෙන්න මේ කියන කාල පරාසය ඇතුළේදී. හරි. මම ඒක t කියලා ගන්නම්කෝ. එතකොට උපරිම උසකට ළඟා වෙන්න නම් හරි. උපරිම උසකට ළඟා වෙන්න නම් මෙන්න මේවා
එක්කද අපි දන්නවා මෙන්න මේ ලක්ෂ දෙක සමවට්ටම්නේ. ඒ කියන්නේ මේක පිහිටන්නේ අපි හිතමුකෝ කැපිටල් H උසකින් නම් මෙන්න මේ අවස්ථාවේදී මේක පිහිටන්නේ කැපිටල් H උසකදී. හරි. එතකොට අපිට මෙන්න මේ කැපිටල් H උස හොයාගන්න පුළුවන්. මෙතනදී අපි කාලේ දන්නවා t සමානයි 0යි කියලා. හරි. එතකොට මෙන්න මේ සමීකරණයට t සමානයි 0 ගත්තොත් මෙන්න මෙතෙන්ට මේ පදයක් බිඳුවක් වෙනවා. මේ පදයක් බිඳුවක් වෙනවා. h සමානයි 8යි. ඒ කියන්නේ මෙන්න මේක අපි ගත්ත කැපිටල් H සමානයි 8ක් වෙනවනේ. හරි මේක 8ක් වෙනවා. එහෙනම් මෙන්න මේ h කියන්නේ දැන් මෙතන 8යි නම් මෙතනත් 8යිනේ. එහෙනම් අපිට මේ සමීකරණේ h වෙනුවට 8 දාලා හොයාගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට එන ගත වෙන කාලය. හරි. එතකොට අපිට මෙන්න මේ මම මේ කැපිටල් T කියලා දාගත්ත එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි මේ සමීකරණේ මේ h වෙනුවට 8 දාලා බලමු. 8 සමානයි ඍණ 2යි t වර්ගය ධන 6යි t ධන 8. හරි. ඊට පස්සේ මේක සුළු කරගමු. මෙතන 8ක් තියෙනවා, මෙතන 8ක් තියෙනවා. මේ 8 මේ විතර ගෙනියපුවාම ඍණ 8ක් කියලා මේ පැත්ත බිඳුවක් වෙනවා. ඍණ 2යි t වර්ගය ධන 6යි t. හරි. දැන් මේක සුළු කරගන්න පොඩ්ඩක් අර අපහැදිලි නිසා මම මේ ඍණ පදේ මේ පැත්තට ගෙන්නනම්. එතකොට ධන 2යි t වර්ගය වෙනවා. මේ ඍණ 6යි t වල තමයි මේ ධන 6යි t එන්නේ. බිඳුව. හරි. ඊට පස්සේ මේකෙන් අපිට 2යි t පදයක් පොදුවට ගන්න පුළුවන්. එතකොට ඇතුලේ t ඍණ 3ක් කියලා නම් සමානයි 0යි. හරි. 2 කපලා දාන්න පුළුවන්. ඒ කියන්නේ දෙකෙන් බෙදුවත් බිඳුව, දෙකෙන් බෙදුවත් බිඳුවයිනේ. එතකොට මෙතනින් උත්තරයක් එනවා t සමානයි 0 හෝ t ඍණ 3 සමානයි 0. ඒ කියන්නේ දැන් යම් කිසි සංඛ්‍යාවක් සංඛ්‍යාවකින් ගුණ කරපුවම බිඳුවක් එන්න නම් එක මේ සංඛ්‍යාව බිඳුවක් වෙනවා, එක මේ සංඛ්‍යාව බිඳුවක් වෙනවා. හරි. ඒකනේ මෙතන තර්කය. ඒක t සමානයි 0 වෙදී ඔව් 8ක් වෙනවා තමයි. ඒක තමයි අපි දැන් මුලින්ම මෙතන හොයාගත්ත t සමානයි 0 වෙදී 8ක් වෙනවා. හරි. ඊට පස්සේ t ඍණ 3 වෙදී බිඳුවක් වෙනවා කියන්නේ t සමානයි 3යිනේ. ඒ කියන්නේ t 3ට එද්දී කියන්නේ මෙන්න මෙතන නේද t 3ට එද්දීත් එයා තියෙන්නේ 8ක උසින්. හරි. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂය ගන්න කියන්නේ. හරි. එතකොට අපි දන්නවා t සමානයි 3යි කියන්නේ මෙතනින් t බිඳුවේ දෙවුණා. මෙතනින් t 3ක් වෙනවා නම් මෙන්න මේ සම්පූර්ණ කාලයට ගත වෙලා තියෙනව නේද 3ක්. හරි. එහෙනම් දැන් අපි දන්නවා මෙන්න මේ උපරිම උසට ළඟා වෙන්න නම් මෙතෙන්ට 3ක් ගියා නම් මෙතෙන් යන්න ඕනේ 1.5 කාලයකින් තමයි මේ උපරිම උසට ළඟා වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට 1.5 දාලා h ට උත්තරයක් ගන්න පුළුවන්. h සමානයි ඍණ 2යි t වර්ගය ධන 6යි t ධන 8. හරි. එතකොට t වට 1.5 ගන්න. h සමානයි ඍණ 2යි 1.5 වර්ගය ධන 6යි 1.5 ධන 8. ඍණ 2යි 1.5 වර්ගය 15 නම් 225. ඒ කියන්නේ 2.5යි ධන 6 වරක් 1.5 කියන්නේ 6 වරක් 15 නම් 90යි. ඒ කියන්නේ 9යි ධන 8. හරි. 2.25 වල 2ක් කියන්නේ 4.5ක් ඍණ ධන 9ට 17. හරි 17න් 4.5 17න් 4ක් අඩු කරපුවාම නම් 13යි. 0.5ක උතර වෙන තුර 12.5යි. මේ මොකක්ද ආවේ? h සමානයි 12.5 මෙන්න උත්තරේ මෙතන ගන්නවා. හරි. දැන් හොයාගෙන ඉවරයි. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ප්‍රශ්න කියනවා පන්දුව විසි කිරීමෙන් පසුව එය පොළොව මත පතිත වීමට තප්පර කීයක් ගත වේද? දැන් මෙන්න මේ වස්තුව පොළොව මත පතිත වෙන්නේ මෙන්න මෙතනදීනේ. ඒ කියන්නේ එතනදී h සමානයි 0යිනේ. ඒක කිසිම උසක් තියෙන්න බෑනේ. එහෙනම් මේ සමීකරණයේ h වලට බිඳුව දැම්ම නම් හරි අපිට h සමානයි ඍණ 2යි t වර්ගය ධන 6යි t ධන 8 නේ තිබ්බේ. මේකේ h බිඳුව දැම්ම නම් මේ සමීකරණ පිළිත් සුළු කරලා t ට අදාළ උත්තරයක් ගන්න පුළුවන්. හරි. එතකොට අයිත් මම මේ පැත්තට ගෙනිය ගන්න මේ පද ටික 2යි t වර්ගය ධන ඍණ 6යි t ඍණ 8 සමානයි 0යි. හරි. එතකොට මේ පද තුනම දෙකෙන් බෙදලා දාන්න පුළුවන් 2යි මෙතන 3යි මෙතන 4යි. එතකොට අපිට එනවා t වර්ගය ඍණ 3 ඍණ 4 සමානයි 0යි කියලා. ඍණ 3යි t. හරි. එතකොට මේ තියෙන්නේ මේක සාමාන්‍ය වර්ග ප්‍රකාශනයන්නේ. එතකොට අපිට මේක සාධකයෙන් වෙන් කරගන්න පුළුවන් t වර්ගය ඍණ 4 හැදෙන්න නම් ඍණ 3 හැදෙන්නත් ඕනේ ගුණ වෙලා 4 හැදෙන්නත් ඕනේ. එහෙනම් ඍණ 4යි t ධන 1යි t ගත්තොත් ඒක හරිනේ. ඍණ 4යි ධන 1යි ඍණ 3ක් මේ ඍණ 3ක් එනවා. ඍණ 4 වරක් එක ඍණ 4කුත් එනවා. හරි. ඊට පස්සේ පොදු පදයට ගමු. t ගත්තා. එතකොට මෙතන t වර්ගය වෙන්න t එන්න ඕනේ. මෙතන ඍණ 4 වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ධන මෙතනින් ගමු 1 ගමු. ඒතර ඇතුලේ t ඍණ 4ක් එනවා. සමානයි 0යි. ඊට පස්සේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනේ t ඍණ 4 පොදුයි. මෙතන t ධන 1ක් වෙනවා. සමානයි 0යි. එතකොට මෙතනින් එනවා අර ඉස්සෙල්ලා ගත්ත තර්කය වගේම t ඍණ 4 සමානයි 0 හෝ t ධන 1 සමානයි 0යි. එතකොට මෙතනින් එනවා t සමානයි 4 හෝ t සමානයි ඍණ 1යි කියලා. හරි. දැන් දන්නවා t සමානයි ඍණ 1ක් වෙන්න බෑ. මොකද කාලයක් ඍණ වෙන්න බෑනේ. එහෙනම් t සමානයි 4 තමයි උත්තරේ වෙන්නේ. හරි. එතකොට උත්තරේ වෙන්නේ t සමානයි 4. ඒතර මේක තමයි මේක අර සමීකරණ දාලා මේ සමීකරණ අරගෙන හදන හරි විදිය.
ඊළඟට මේක දැන් MCQ එකකින්ද එක්සෑම් වෙලාවේදී කරන්න හොඳම දේ මම හිතන විදියට මෙන්න මේ අගයන් ටික පටපට කරලා ආදේශ කරන් ගිහිල්ලා ඒක ගන්න එක තමයි හොඳම දේ මට හිතෙන්නේ. ඊළඟට මේක තමයි තියරි එක. රයිට්. ඊට පස්සේ නම් තියෙන පොඩි තියරි ප්‍රශ්න දෙකක්. මේකෙදි එක්සැක්ට් තියරි එක දැනගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නේ කරගන්න. නෑ ඒකත් පොඩි ට්‍රිකි විදිහට ගන්න පුළුවන්. මොකද කියන්නේ ආයතනික බහුතර සේවකයන් පිරිසක් දල වශයෙන් සමාන අඩු මාසික වේතනයක් ලබන අතර සෙසු පෙරදිතා ඉහළ වේතනයක් ලබයි. සේවකයන්ගේ මාසික වේතන ව්‍යාප්තිය සවිස්තරාත්මක සංඛ්‍යාන පිළිබඳ පහත ප්‍රකාශ කරලා ගන්න කියලා කියනවා. හරි. ඒතර මාතේ සහ මධ්‍යන්නේ සමීප පිහිටිය කිය මධ්‍යන්නට වඩා සමීපයි. ඔයගේ පොඩි තර්කයක් දීලා තියෙනවා. දැන් මේක ගන්න 100%ක්ම දැනගන්න ඕනේ. හරියට තියරි වලින් ගහනවනේ. අපිට බලමු කොහොමද ඒක ට්‍රිකි විදිහට ගන්න කියලා. හරි. බහුතර සේවකයන් පිරිසක් දල වශයෙන් සමාන අඩු මාසික වේතනයක් ගන්නවා කියන්නේ. හරි. මම හිතමු නිකන් ඒකට දාන්න පොඩ්ඩක් 1 2 3 වගේ අගයන් ටිකක් ඒකට දාන්න. සෙසු පිරිසේ කියන ඔය ඩිරෙක්ට් බෝඩ් එකේ ඉන්න කට්ටිය ලොකු ගණන් ගන්න. මම හිතමු අපි හිතමු 1000 2000 වගේ ගන්නවා කියලා. 1000 2000 වගේ ගන්නවා. හරි. පොඩි මම දත් වෙලා ක්ලියර් ගන්නවා. 1 1 1 2 2 3 හරි. 3 2 1 ඔහොම ගොඩක් ක්ලියර් ගන්නවා. හරි. ඩොට් 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 10 දෙකුයි 2000 කුත් තියෙනවා කියලා හිතන්නකෝ. හරි. ඩිරෙක්ට් බෝඩ් එක හොඳ නැහැ කියලා හිතන්නකෝ. හරි. ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කියවන්න. එතකොට දැන් මේක මෙතන 10ක් තියෙනවා නම් 10කට මේ තර්කය හරියනවා නම් අනිවාර්යෙන් 1000කට මේක හරියන්න බෑ. හරි. අපි බලමු කොහොමද එන්නේ කියලා. මාතය සහ මධ්‍යන්නේ සමීපව පිහිටිය හැකිය කියලා කියනවා. දැන් මෙතන තියෙන්නේ ගොඩක් පොඩි දත්ත නම් ගොඩක් තියෙන්නේ. අනිවාර්යෙන් මාතය එන්නත් ඕනේ. මොකද පොඩි දත්තයක්නේ. හරි. එතකොට මේක සම්පූර්ණ එකතුව ගත්තොත් එකතුවට සම්පූර්ණ එකතුවට බලපෑමක් කරන්න පුළුවන් මේ පොඩි අය ගොඩක් හිටියොත්ද මේ ලොකු අය පොඩ්ඩක් හිටියත් ඇද්ද? ඇතිනේ. මේ 2000 කියන එක හැදෙන්නම පොඩි අය 2000ක් විතර වන්නේ. එතකොට මධ්‍යන්නේ හොයන්න ගන්න අපි සිග්මා fx වලට. ඒ කියන්නේ සම්පූර්ණ එකතුවට ලොකු බලපෑමක් කරන්න මෙන්න මේ ලොකු අය. එහෙනම් මේකේ මධ්‍යන්නයත් අර පිළිටන්න ඕනේ ලොකු වගේක්නේ. හරි. ඒ කියන්නේ 2000ට 1000ට ආසන්න වගේක් තමයි පිළිටන්න ඕනේ. කවදාවත් මේ 1 2 3ට ආසන්න වගේක් පිළිටන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශනය කියන විදිහට මාතේ සහ මධ්‍යන්නේ සමීප පිළිටන්න පුළුවන් බෑනේ. මාතේ කියන්නේ පොඩි එකක්, මධ්‍යන්නේ කියන්නේ ලොකු එකක්. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනේ වැරදි. එතකොට අපිට මේ ප්‍රකාශනයේ තියෙන හැම එකම කපලා දාන්න පුළුවන්. හරි. එතකොට ඒකෙන්ම මේ උත්තරේ ගන්න පුළුවන්. ඊට අපි දෙවෙනි ප්‍රකාශනය තුන්වෙනි ප්‍රකාශනය පොඩ්ඩක් බලමු. මධ්‍යස්ථය මධ්‍යන්නයට වඩා අඩුයි. මධ්‍යස්ථය මධ්‍යන්නයට වඩා අඩුයි කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ වගේ දත්ත වලක මධ්‍යස්ථය වෙන්නේ අයත් මේ පොඩි එකක්නේ. හරි. පොඩි බාන්නේ පොඩි සීන් එකක් ඉන්නේ. රයිට්. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට 3 වගේ කියලා. හරි. කොහොමත් මධ්‍යස්ථය නේ එක අනිවාර්යයෙන් මධ්‍යන්නට වඩා පොඩිනේ. මධ්‍යන්නේනේ ලොකු 1000 ගණන් 2000 ගණන් කියවේ ගන්නන්නේ. එතකොට මේ උත්තරේ හරි. එතකොට B හරි. හරි. C බලමු. මධ්‍යන්නයට සාපේක්ෂව මධ්‍යස්ථය වඩාත් සුදුසු කේන්ද්‍රික ප්‍රවණතාව වෙනුම් වේ. හරි. ඒ කියන්නේ මධ්‍යන්නේ කියන එකෙන් මේ දත්තවල පිළිබඳව අර ලොකු ඕවරෝල් අයිඩියා එකක් දෙන්නේ නැහැ. ඒකෙදි මෙන්න මේ කට්ටිය ගැන නම් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ දත්තවලම දිහා බලලා දැන් කොරට වෙලා කිව්වොත් එහෙම මෙන්න මේ කම්පැනි වැඩ කරන හැමෝගෙම වටුප ආසන්න වශයෙන් මධ්‍යන්නේ වෙනම 1500 කියලා. ඒතර 1500ක් ලබනවා කිව්වොත් එහෙම ඒක පට්ටබල වැරදීනේ. ගොඩක් අය ඉන්නේ මේ එකක් දෙකක් වගේ පඩිය ගන්න අයනේ. ඊළඟට මධ්‍යස්ථය කිව්වොත් එහෙම මේ කම්පැනි ගොඩක් අය 3ක් වගේ මධ්‍යස්ථයක් තියෙන කියලා. හරිනේ. ඒතකොට මේ 3 ආසන්නයේ තමයි තියෙන්නේ මේ ඉතුරු මිනුම් ගොඩක්. ඒතර වඩා සුදුසු කේන්ද්‍රික ප්‍රවණතාව මිනුම මධ්‍යන්න සාපේක්ෂව මධ්‍යස්ථය තමයි. ඒතර ඒක හරි. එනකොට මේ දෙක කියවෙ නැතත් අර නෝමල් තර්කයක් දාපු කෙනෙක්ට එකපාරෙන් මේක උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට 27 වෙනි ප්‍රශ්නේ ඉවරයි. 28 වෙනි ප්‍රශ්න බලමු. 28 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒක තියරි වලින් අහලා තියෙන්නේ. හරි. දත්ත සමූහයක අන්තස් චතුර්ථක පරාසය යනු කුමක්ද කියලා. හරි. අපි දන්නවා අන්තස් චතුර්ථක පරාසයයි කියවර කියන්නේ Q3 වෙන Q1 නේ. හරි. පොඩ්ඩක් මේක කියවගෙන යන්න. දත්ත සමූහයේ අවම සහ උපරිමය ගන්න අතර පරාසය. නෑ. අවම සහ උපරිමය ගන්න අතර පරාසය නෙමෙයි මේ අන්ත චතුර්ථක පරාසය කියන්නේ. හරි. ඒකට කියන්නේ පරාසය කියලා. අවම සහ උපරිමය ගන්න අතර වෙනස කියන්නේ පරාසය කියලා. හරි. ආරෝහණ පඩියට සැකසූ දත්ත සමූහයේ මැදෙහි පිට දත්ත 150යි පරාසයයි. හරිනේ. ආරෝහණ සමූහය ආරෝහණ විදිහට දාපුවාම හරි ආරෝහණ විතර අපි සංඛ්‍යාටියක් දාපුවාම එතකොට මෙන්න මෙතන එනවා Q2 එක. එතකොට මෙන්න මේ හරිය දෙනවා Q1 එක. මේ හරිය දෙනවා Q3 එක. හරි. එතකොට මේ 150ක දත්තවල පරාසය තමයි. හරි. එතකොට ඒත් කියලා බලමු. මධ්‍යන්නේ සහ මාතේ එකිනෙකින් වෙනස් වෙන විට ඒවායි පරාසය. මධ්‍යන්නේ සහ මාතේ එකිනෙකින් වෙනස් වෙන විට ඒවායි පරාසය. එහෙම කියන්න බෑ. දැන් මෙහෙම 2 3 ඔය වගේ තියෙන හිතන්නකෝ. එතන මධ්‍යන්නේ සාමාන්‍යයෙන් 3 එන්න පුළුවන් කියන එතන මේ ඩේටා තව තියෙනවා. එතකොට මාතය 2 වෙන්න පුළුවන්. එතකොට 3ෙන් 2ක් අඩු වුණා කියලා ඒක එහෙම වෙන්න බෑ. හරි. ඒක මේ හරිය තියෙන්න පුළුවන්. එක ළඟ තියෙන්න පුළුවන් සමහරට මධ්‍යන්නේ මාතේ. ඒක වෙන්න බෑ.
උපරිමගයත් පළමු චතුර්ථකයත් අතර සංඛ්‍යාත්මක වෙනසයි. උපරිමගේ සාමාන්‍ය මේ හරිය තියෙන ආරෝහණ දත්ත පිළිවෙල සකස් කරපුවාම පළමු චතුර්ථකයේදී අගයේ තියෙන්නේ මෙන්න මේ හරිය වගේ. එතකොට මේ දෙකේ වෙනස නෙමෙයි හරි. ඒක වැරදි. දෙවන චතුර්ථකයත් තුන්වන චතුර්ථකයත් අතර සංඛ්‍යාත්මක වෙනසයි. කියන්නේ Q දෙක අඩු කිරීම Q3 වත් Q3 අඩු කිරීම Q2 වත් නෙමෙයිනේ. Q3 අඩු කිරීම කිව්වේ කිව්වනම් මේ ප්‍රකාශනේ හරි. එහෙනම් ඒක වැරදි. උත්තරේ අංක 2. රයිට්. එතකොට ඔය ටික තමයි මැත්ස් ප්‍රශ්න ටික.